ක්‍රිස්තු සංවිධානත් තුළ මප්‍රියාදර සහෝදර සහෝදරයනි ආදරණීය දූ දරුවනේ කිතුණු ජීවිතේ මුදුන් මල් කඩ මහා බලගතු දිව්‍ය සප්‍රසාද වහන්සේ. අද ශුද්ධ සභා මාතාව එකම පවුලක් විදියට සමරනු ලබන ඒ මහා බලගතු ශුද්ධ මංගල්‍ය දිව්‍ය සප්‍රසාද මංගල්‍යය. අපි චුට්ටක් කල්පනා කරලා බලමු කිතුණුවන් විදියට අපේ ජීවිතේ මුදුන්ම මල් කඩ. ඒ කියන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේට වඩා දෙයක් ඔබේ මගේ ජීවිතේ කිතුණුවන් විදියට නැති වෙද්දී ඔබේ මගේ හදවත කොච්චරනම් මේ බලගතු මහා සංවිධානන් වහන්සේත් එක්ක තිබෙනවද? අපි කොච්චර ආදරයක්, කොච්චර ගෞරවයක්, කොච්චර භක්තියක් දිව්‍ය සප්‍රසාද වහන්සේට තිබෙනවද? බලන්න, දේව තාත්තගේ කැමැත්ත ඉෂ්ට කරන උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා දේව තාත්තගේ කැමැත්ත ඉෂ්ට කරලා නැවතත් තාත්තා වෙතට ගියත් ඔබ මගේ අනාගතය උන්වහන්සේ සැලසුම් කරලා උන්වහන්සේ මේ සුදු පූපේ තුල සැඟවිලා සදාකාලිකවම මේ ලෝකයේ තුල ඔබ මා එක්ක ඉන්න, ඔබ මාව තනි නොකරන්නට උන්වහන්සේ කටයුතු කරා. උන්වහන්සේ ඔබ මාව තනි නොකරන්නට කටයුතු කරා. හැබැයි ඔබ මම අපේ දෛනික ජීවිතයන් තුළ උන්වහන්සේව කොච්චරනම් තනි කරනවද? අපි දකිනවා දේවස්ථානවල දිව්‍ය සප්‍රසාද මණ්ඩප හදලා උන්වහන්සේ තනි වෙලා කවුරුත් නැහැ උන්වහන්සේ ළඟ. උන්වහන්සේව මිනිස්සු අමතක කරලා. ඒ වගේම මේ පෘථිවි පොළොව තලය තුල උන්වහන්සේව ජීවමාන වෙන ඒ ලස්සන පරිශුද්ධවත් ඒ මහා බලගතු සෝමය දිව්‍ය පූජාව අද බලන්න මේ සම්බල අපි දකිනවා ඊතුමල්ලා විදියට හරිම අඩුයි. අපි තුමු පවුල් 100ක් ඉන්න දේවස්ථානයක අපි හරියට ගණන් කරලා බැලුවොත් පවුල් 50ක්වත් පූජාවට එන්නේ නැහැ. එතකොට ජේසුව මේ ලෝකයට වැඩම කරන, ජේසුව මේ ලෝකෙට කැඳවාගෙන එන ඒ පූප මිදිවුෂ උන්වහන්සේගේ ශ්‍රී ශරීරයට, ශ්‍රී රුධිරයට හැරෙන තැන, හැරෙන මේ මහා බලගතු මොහොත, ඒ මොහොතට සම්බන්ධ වෙන්න බැරි ඒ දිව්‍ය පූජාව වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න බැරි කිතුණුව කොච්චරනම් අපි අතර ඉන්නවද ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි. අපි සමහර වෙලාවට උන්වහන්සේව සැක කරනවා. අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි සැකය කියලා කියන්නේ අපේ සාමාන්‍ය ජීවිත තුලත් අපි තබාගත නොගත යුතු දෙයක්. ඒකට හේතුව තමයි සැකේ තියෙන තැන ප්‍රශ්න ටික මතුවෙනවා. එතකොට දෙවියන්ට සම්බන්ධ කරද්දිත් මේක මේ වගේමයි. අපි දෙවියන්ව සැක කරන තරමට අපේ ජීවිතේ අපිට පළ දරන්න තියෙන, අපේ ජීවිතේ බලාපොරොත්තු ඉෂ්ට වීමේ ප්‍රවණතාවය හරි අඩුයි. අපි සමහර වෙලාවට ඊතුමා පූජාව තේලා දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කරද්දී සමහර වෙලාවට ඔබට හිතෙන්නට පුළුවන් මේ පූපේ තුල ඇත්තටම ජේසු ජීවමානව ඉන්නවද? ඔබට යම් කිසි සැකයක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි එදා තෝමස් තුමා ජේසුව කියලා හඳුන නොගත් අවස්ථාවේ උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ කිව්වා මගේ අත්වල, මගේ කකුල්වල තියෙන මේ ඇලයන්නේ ඔබේ ඇඟිල්ල දාලා බලන්න. ඊට පස්සේ මොකද උනේ? තෝමස් තුමා අවිශ්වාස නොකර උන්වහන්සේ ජේසු විශ්වාස කරා. මාගේ ස්වාමිනේ, මාගේ දෙවියනි කියලා උන්වහන්සේ වැළඳගත්තා. තෝමස් වංගේ අවිශ්වාසයේ සුව කළ සැටි පුදු මිකි සමිදේ. එතකොට මගේ ආදර අම්මේ තාත්තේ පුතේදී මේ පූපේ තුල ජේසු 100% ජීවමානයි. අද බලන්න, ඒ ජීවමාන ජේසුව ඔබ ලබලා ඔබ ගෙදර ගියාට පස්සේ නැවතත් ඔබ ඉරිදා දිව්‍ය පූජාවට එන තුරුම ඒ ජේසුව නෙමෙයිද ඔබ ඔබේ පෞල් ජීවිතය තුළ, ඔබේ නිවස තුළ ජීවත් කරවන්නේ. අද බලන්න අපේ නිවෙස් දිහා අපි සමහර වෙලාවට කියනවා
අපේ නිවෙස්වල තියෙනවා යක්ෂ පරීක්ෂාවන්, දුර පරීක්ෂාවන්, මොකක්කෝ දෙයක් කිසිම දියුණුවක් නැහැ. ඒ වගේ විවිධාකාර දේවල් අපි කියනවා. ඒත් අපි මතක තියාගන්නට ඕනේ. ජේසු ඉන්න තැන අශුද්ධ ආත්මයන්ට වැඩ සිටින්න බෑ. ජේසු ඉන්න තැන අශුද්ධ ආත්මයන් වලට ජීවත් වෙන්න බෑ. ශුද්ධ බයිබලය තුල අපි දකිනවා යක්කු වැහිච්ච මිනිස්සු ජේසු ගාවට එක්කගෙන එද්දී මේ යක්කු කෑ ගහලා කියනවා ඔබත් අපත් එක්ක අපත් අතර මොන ගනුදෙනුවක්ද? ඔබ ආවේ අප වනසන්නටද? ඒකට මතක තියාගන්නට ඕනේ. අපි සමහර වෙලාවට මිත්‍යා මතවාදවල ජීවත් වෙනවා. මිත්‍යා මතවාදවල ජීවත් වෙනවා. සම්විධානන් වහන්සේව ලබනවා නම්, දිව්‍ය පූජාවට එනවා නම්, දිව්‍ය සප්‍රසාද වහන්සේ කෙරෙහි මහා බලගත් විශ්වාසයක් අපි තුල තියෙනවා නම්, ඔය කියන අශුද්ධ ආත්මයන් වලට, ඔය කියන යක්කුන්ට අපේ ජීවිතවලට බලපෑම් කරන්නට බෑ. අපේ ඉඩමටවත් අඩුම තරමේ මේ යක්ෂ මේ බලවේගයන් වලට එන්නට ඉඩක් නැහැ. ප්‍රියදර සහෝදර සහෝදරයනි, ආදරණීය දූ දරුවනි. ඒක නිසාද මේ ජේසුගේ මංගල්‍ය සමරද්දී, මේ සප්‍රසාදීය මංගල්‍ය සමරද්දී අද ජේසු ආරාධනා කරනවා, මගේ ආදරණීය පුතේ, මාව විශ්වාස කරන්න. මාව විශ්වාස කරන්න. එදා ගලිල මුහුදේ පේදුරු විශ්වාස කරලා ගලිල මුහුදට අඩිය තිබ්බා වගේ, ගලිල මුහුදේ අඩි කීපයක් ඇවිද්දා වගේ ජේසු දිහා බලාගෙන, උන්වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේ විශ්වාස කරා වගේ අද අපිත් උන්වහන්සේ විශ්වාස කරනවා නම් එදා පේදුරුතුමා කරපු ඒ ප්‍රාතිහාර්යයන් අපිටත් කරන්නට පුළුවන්. ඒ වගේම පේදුරුතුමා අවසානයේදී ජේසුට හදවතින් ආදරය කරන්න පටන් ගත්තා වගේ අපිත් ජේසුට හදවතින්ම ආදරය කරන්නට උත්සාහ කරමු. මතක තියාගන්න, එදා ඊශ්‍රායලය තුල ගෝලියොත් එක්ක හිටපු, දේශනා කරපු, ප්‍රාතිහාර්ය කරපු ඒ ජීවමාන ජේසුමයි මේ පූපේ තුල සැඟවිලා ඔබ මාව තනි නොකර මේ ලෝකයේ තුල මේ ඉදිරියපත් මාත් එක්ක ඉන්නේ. ඒක නිසා ඒ සප්‍රසාද වහන්සේට තියෙන ආදරය, ගෞරවය, භක්තිය වැඩි කරගන්නට අපිට අවශ්‍ය කරන වරම් ඉල්ලලා අපි යක්ෂා කරමු. ඔබට ජේසු බීටයි.